මෙතන පල්ලේ ඉස්සරහා කියන්නේ මේ තබ්බෝවි ක්‍රමයට මේ පියන තබ් මොකද කිව්වේ පියන්නේ තබ්බෝ ස්ටයිල් කවුද මට හිලා හදපු එක ඉතින් කතෝලික අපිට විශේෂ වෙන ස්ථානයකට තමයි ඔන්න අපි ගියේ. ඒ තමයි මඩුපල්ලිය. මඩුපල්ලිය හා සමානවම තියෙනවා තලවිල තියෙන ශාන්තානා මුනිශ්වරීගේ පල්ලිය. තලවිල එහෙම නැත්නම් මඩුපල්ලි කියන මේ දෙකම හරිම අපි හැමෝටම හරිම විශේෂයි. ඒ වගේම තව පල්ලි තියෙනවා මාතර පල්ලිය. ඊට ඒ වගේම ලොකු විශේෂත්වයක් තියෙන පල්ලි දෙකක් තමයි මේ පල්ලි දෙක. ඉතින් අපි කතෝලික වෙන අපි හැමෝම වගේ මේ මඩුපල්ලි නම් ඇවිල්ලා තියෙනවා. නෑ විදිහින් හිටපු කෙනෙක් නම් මං හිතන්නේ හොයාගන්න බැරි වෙයි. ඉතින් මම මේ වීඩියෝ එක අද මේ YouTube එකට දාන්න හිතුවේ මට හිතුණා දැන් අපි පිටරට ඉන්න ගොඩක් අය ආසාවෙන් මඩුපල්ලි යන්න අවස්ථාව අඩුවෙන් හම්බ වෙන. ඉතින් ඒගොල්ලන්ට බලන්න ඉතින් මේ මඩුපල්ලි යනකොට සහ තලවිල යනකොට කණ්ඩායමක් විදිහට තමයි යන්නේ. ඉතින් සමිති සමාගම් වලින් එහෙමත් නැත්නම් ගමේ අහල පහල එකතු වෙලා බස් එකක් අරගෙන එහෙමත් නැත්නම් Tamanට පුළුවන් විදිහට වාහනයක් අරගෙන විශේෂයෙන් බස් වල තමයි යන්නේ. ඉතින් බස් එකක් අරගෙන බඩු උඩ බස් එක උඩ ගැට ගහගෙන ඒ වගේ හරි ලස්සන සුන්දර මතකයක් මට තියෙනවා. ඉතින් ඊට අමතරව උදේ කෑම ගන්න සාමාන්‍යයෙන් අපි යන්නේ කලාවට. ඉතින් සීනි සම්බෝල, ඒ වගේම පාන්, පරිප්පු, ඒ වගේ දේවල් හදාගෙන ගිහිල්ලා ඉතින් උදේ ආහාරය ගන්නවා. ඉතින් මේක කණ්ඩායමක් නේ. අපේ නෑදෑයත් එක්ක එකතු වෙලා අපි යනවා. ඉතින් ගමයාත් එක්ක එකතු වෙලා යනවා. ඒක හරිම සුන්දර ගමනක්. ඉතින් අපිට ගියක ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කුඩාරමක් හදාගෙන කුඩාරමේ ඉන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. මට මතකයි අපි දවසක් අපේ පවුලේ කට්ටිය එක කුඩාරම අපි හදාගෙන මට මතකයි අම්මා ලස්සන්ට අපේ කුඩාරම හැදුවා. හදලා අපි එක දවසක් හිටියා. දෙවෙනි දවසේදී වැස්සක් ආවා. ඇත්තටම අපිට ඒක ඉන්න බැරි තරමට වතුර එන්න ගත්තා. ඊට පස්සේ මට මතකයි ඉතින් ඊට පස්සේ දැන් අපි හදපු තැනට තමයි වතුර එන්න ගත්තේ. ඊට එහායින් තිබු කුඩාරමේ තමයි අපි ඊළඟ දෑ ගත කළේ. ඒ වගේ ලස්සන මතකයක් ඉතින් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කෑම හදාගෙන ගිහලා ෂෙයා කරගන්නවා. ඒ වගේ හරිම ලස්සන මේ අත්දැකීමක් තමයි මඩුපල්ලි ගමන. වාහනේ කැඩිලාද මොන හරි වෙලාවද? ඉතින් දැන් ඔයාලා බලන්න නැති මේ මොනවද මම මේ වීඩියෝ එක ASCII මොනවද මේ පෙන්වන්නේ කියලා. ඇත්තට මේ අපි මඩුපල්ලි යන්නේ මන්නාරම ප්‍රධාන මාර්ගයේ මන්නාරමට යන. ඉතින් අතරතුරේදී මේ තියෙන වින් මිල්ස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ සුළම් බලයෙන් විදුලිය ජනනය කරන විශාල මැෂින්ස් තියෙනවානේ. ඒ කියන්නේ සුළම් මෝල කියලා කියන්නේ. ඉතින් මේ එක තට්ටක්. ඉතින් මට හිතුණා මේ අනාතරේදී ඔයගොල්ලන්ට ඒකත් පොඩ්ඩක් පෙන්නන්න. කීයක් කියනවද? කීයක් කියනවද? මේ තියෙන්නේ අපේ කන්න ආපු තැන ආර ලස්සන. මේ කොහෙද? Careful. Wow, මාර ලස්සනයි. කොහොමින් අපි කන්න යන්නේ. අර කොකෙක් ඉන්නවා අර. කොකෙල් the water fishes. සනයි නේ මෙතන. මේ දෙයට කන පාන් කන ආකාරය. big bun. Oh yeah. එලි. කියන්නේ මේ තබ්බෝවි ක්‍රමයට මේ පියන. තබ්බෝද කිව්වේ? ඉගන්නේ. තබ්බෝ ස්ටයිල්. කවුද මට හිලා හදපු එක? Into the lake, right? Oh my gosh.
අපි පාරේ පනින්න යන්නේ. අම්මා වීඩියෝ කරනවා. තාත්තා පනිනවා. නංගිලා පිටිපස්සේ. What are you doing? අපි යන්නේ කැම දාන්න. Oh, බලමු. නංගිව අල්ල ගන්න. My slippers are not the best kind, but okay. slippery. බලමු දාන්න. There are many fish coming. Oh my god, are here? Troy, Lily, come. මෙතෙන්ට දාන්න බලමු. Hey, move. Emma. එතෙන්ට එන්න. අනේ පොඩි කලු black. Cutie. Lot of fish. පොඩි කලු. Lily, shall we get? This is a big man. L. Talo ගන්න මොකද? Mami, check it. ඔයා මඩු පාන. ඉතින් අපිට ටක් ගාලා යන්න. මේ මඩු පන්දියක ඇතුල් වෙනවා. Hey. Francis building එක. ඉතින් අපේ පල්ලිය පැත්තේ. හතරෙන්. එන්න අපි Santa Maria Due Vergine, Povera di Santa අද කවුරුත් නැහැ ඇත්තටම. මේ දිනේ පල්ලේ ඉස්සරහා පූජාවක් තිබ්බා අපිට හම්බ වුණා. මේ පල්ලේ අර පැත්තෙන් පේන ඔක්කොම ගෙවල්. Hey, why are you crying? යන්නේ දැන් අපේ
ඉතින් මේ අපි කන්නේ දවල්ට. ඉතින් අපි මේ අද නවතින්නේ නැහැ. ඒ නිසා අපි මෙන්න මේ වගේ මේ කන්න පුළුවන් තැනක් හොයාගෙන ඇවිල්ලා අපේ මේ කෑම වේල ගන්නවා. ඉතින් මේකේ ස්තුතියි යන්න ඕනේ අම්මලා දෙන්නට පාන්දර 2ට විතර නැගිටලා ඒ දෙන්න අපිට ඕන කරන දවල් ආහාරය හදලා ඉතින් මේ මෙන්න විදිහට තමයි අපි කන්නේ. මාරව රහයි. මේ ඉස්සෝස්ටු හදලා පරිප්පු මිරිසට ඒ වගේම බෝංචි වෙලා බිත්තර තම්බලා ඉතින් මේ දින අපේ බත් එක